තුමා මේට ප්‍රථම දඹදිව වන්දනාචාරිකා සඳහා කොච්චර කාලයකට පෙරද නායකතුමා ඔබතුමා ගමන් කරලා තියෙන්නේ? දැන් මේ ඇත්තෝ මේ මංගච්ඡන්න සූදානම් පුජ්‍ය මන්ද වෙන්නේ දෙවෙනි වාර පුජ්‍ය. ඉතින් මේ ඇත්තෝ ඉච්චරෙන් මංගච්ඡුවේ කෝණ පුජ්‍ය මේ ඇත්තෝ හිට්ලාන හැටිමට 20ක් 25ක් 23ක් වාගේ කාලෙමැච්චක්. දැන් හැබැයි ඒ කාලෙමැච්චේදී මේ ඇත්තෝ මංගච්ඡුවට දැන් ඒ ස්ථාන වලට මංගච්ඡුවට මේ ඇත්තන්ට හරිය අවබෝධයක් තිබෙන්න කොද පළවෙනි ගමනනේ. ඒ හින්දා මේක මේ ඇත්තෝ හිටලානවා මේ ගමන මේ ඇත්තන්ට ඉතාම වැදගත්. දැන් ඉතින් එදා ඒ මංගච්ඡපු ගමනේ මේ ඇත්තන්ට හරිය අවබෝධයක් මන්තු කරගන්න අමාරු තැන මන්තු වුණා. දැන් ඒක එච්චර මතකත් කොදොයි මේ මංගච්ඡවේ කොයි තැනටද මොන විදිහේ තැනමත්ද කියන එකම. ඉතින් මේ ඇත්තෝ හිටලානවා මේ මංගච්ඡන ගමන් පුජ්‍ය මේ ඇත්තන්ට ලොකු අවබෝධයක් මන්තු කරගන්න හිටලානවා ලොකු පිනක් මන්තු කරගන්න හිටලානවා. නායකතුමා දැන් මේ විකසිත දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරන එයා ඒ තුසිත කොළඹ ඉඳන් ඇවිල්ලා ඔබතුමාට ආරාධනා කරුවේ. දැන් ඔබතුමාට ඒ සම්බන්ධව මොකක්ද හැඟීම තියෙන්නේ දඹදිව වන්දනා සංචාර විකසිත සංචාරය සම්බන්ධව? ඇත්තටම මේ ඇත්තෝ මේ ළඟතනේදී කොළඹ මං ගැච්චුවා. ඒ මං ගැච්චලා රෑ මැච්චේ මං ගැච්චෙන ගමන් මේ ඇත්තන්ට ඉතින් මේක නිකන් මේ ඇත්තන්ට මතක් පුජ්‍ය මන්ද වුණා. මේ ඇත්තන්ට කොහොම හරි දැන් මේක මේ ඇත්තෝ ඉච්චරෙන් මේ සූදානම් පුජ්‍ය මන්ද වෙලා ඉඳින්නත් පොදොයි. මේ ඇත්තන්ට හිටලාම ආයෙත් දඹදිව මං ගැච්චුවොත් මේ ඇත්තන්ට කවදා හරි මේ ගඳු පුජ්‍ය මන්දු කරගෙන මං ගැච්චන්න හිටලානවා කියලා දැන් මේ ඇත්තොත් එක්ක මං ගැච්චපු කකුලත් එක්කත් කතා දැම්මා. ඒ කතා දැමලා දින 4ක් 5ක් විතර ඒ දිනකට තමයි මේ හුරා මං ගැච්චුවේ මේ විකසිත මේ වන්දනාචාරිකාවේ මහ හුරා. ඉතින් මේ ඇත්තන්ට මේ කතා දැම්ම නායක ඇත්තෝ මෙහෙම ගමනක් තිබෙනවා මේ සම්බන්ධ තැන මන් වෙන්නේ හිටලානවත් කියලා. දැන් මේ ඇත්තන්ටත් හිටලා ගන්න අමාරුද නැහැ. දැන් මේ ඇත්තෝ මේ දින 3-4කට උඩතනේදී මේක මේ ඇත්තෝ කතා දැම්මා මතක් පොජ්ජ මන් දුනා. ඒ වෙනකොට දින 3-4කම මේක මේ ඇත්තන්ට කොහොමද මං ගැච්චුවේ කියන එකම. ඉතින් මේ ඇත්තෝ හිටලානවා ඒක කොහොම හරි මේ විශ්ව බලයෙන්ම මේ මන් දුච්ච එකමක් හැටිමට හිටලානවා. ඉතින් කොදොයි නම් මේ හුරා කොළඹ ගම් පොජ්ජ නදන්නේ. ඉතින් මේ ඇත්තෝ දඹානේ. ඉතින් මේ කොච්චර කිලෝමීටර 230ක් විතර 225ක් 30ක් මං ගච්ඡන්න ඕනේ මේ ඉබට. ඉතින් එච්චර දුර ගෙවුම් පොජ්ජ මන්තු කරගෙන මේ ඉබට මං ගච්ඡලා මේ ඇත්තන්ට එහෙම ආරාධනයක් මන්තු කරන්න මේ ඇත්තන්ටත් හිටලා ගන්න අමාරු තමයි කොහොමද මේක සිද්ධ වුනේ කියන්නේ. ඒක හරියට